නූතන සංගීතයට බලපෑම් කළ දිගු ඓතිහාසික පසුබිමක් නොමැති නමුත් මෑත සංගීත ඉතිහාසයේ පුනර්ජීවයට ප්‍රබල බලපෑමක් කළ වාද්‍ය භාණ්ඩයකි. ගිටාරය සිය ආත්මය කොටගත් ලෝක ප්‍රකට සංගීතඥයින් රැසකි. ජනප්‍රියතලයේ සංගීතඥයින් මෙන්ම ගිටාරය හා සිය සංගීත දිවිය බැඳි සංගීතඥයින්ගේ ප්‍රමාණය අතිමහත්ය. ගිටාරය ආත්මය කොටගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංගීතඥයින් අතර ප්‍රමුඛතම නාමයක් වේ. ශ්‍රී ලංකීය සාම්ප්‍රදායික සංගීතයේ සීමාවන් අතික්‍රමණය කළ පෙරලිකාර සංගීතඥයා ඔහුය. ක්ලැරන්ස් විජේවර්ධන ශ්‍රී ලාංකීය පොප් සංගීතයේ ස්වීය හැඩය. විතාන කුරුප්පු ආර්චිගේ ක්ලැරන්ස් සෝමසිංහ විජේවර්ධන හෙවත් ක්ලැරන්ස් විජේවර්ධන ආතර් ජෝර්ජ් සෝමසිංහ විජේවර්ධන හා ටිකිරි කුමාරිහාමි ඒකනායක යුවලට දාව 1943 අගෝස්තු 3 වෙනිදා උපත ලැබීය. සිය පියා වෛද්‍ය වෘත්තියේ නිරත වූ අතර ඔහුගේ කුඩා කාලය ගෙවෙන්නේ හපුතලේ ප්‍රදේශයේය. පසුව පියාගේ සේවාස්ථාන මාරුවත් සමග ඔවුන් රත්නපුරයට පැමිණේ. ගැටවරවියේදී විනෝදකාමී තරුණෙක් වූ ක්ලැරන්ස් මිතුරු ඇසුරට වඩා ප්‍රිය කළ අයකි. සංගීතයට වඩාත් ප්‍රිය කළ ක්ලැරන්ස් සිය මිතුරන් සමග සංගීතයේ මිහිරි රස ගැවසෙන ස්ථාන සොයා නිතර ගිය අයකි. දිනක් සිය මිතුරු චාල්ස් සෙනවිරත්න හා ප්‍රේම් අත්තනායක සමග රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ තිබූ ගීතිකා ප්‍රසංගයක් නැරඹීමට ගියෝය. එදින ඔහුගේ ජීවිතයේ වඩා වැදගත්ම දිනයක් වේවියයි ඔහුට පෙර කිසි දිනක නොසිතෙන්නට ඇති. ගෲප් එකක් වගේ අපි එකව වෙලා අපි ප්‍රේමත්තනායකයි ඩැන්සුයි මමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නවා. මිස්ටර් කිංස්ලි පෙරේරා වැඩ ආරණකම් මෙතන ඉඳලා වැඩ ආරණාම තමයි අපි තුන්දෙනා එතන තිබුණා ෂෝට් කට් එකක් ගල්කඩුවේ. එතනින් පොඩි ෂෝට් කට් එකක් තිබුණා උඩට මිස්ටර් කිංස්ලි පෙරේරා හිටියේ ක්වාටර්ස් වල hospital quarters වල. ඉතින් අපි ඇන්දෑවේ 5ට වගේ එතනින් නැගලා යනවා මිස්ටර් කිංස්ලි පෙරේරා හම්බුනේ. එම සිදුවීමෙන් පසුව ඔහු කිංස්ලි පෙරේරා මහතා මුණ ගැසීමට කතිකා කරගත්හ. Christmas ගීගායනේ රත්නපුර පිටණියේ රෑ පැවැත්වුවා. ඕකට අවුන්කම් දීලා තිබුණා. ඉතින් ගොඩාක් සෙනඟ හිටියා. ඔය සෙනඟ අතරේ ඉඳලා තියෙනවා මේ බාල වයස් මේ ළමයි ටික. ඒ දැන් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ඒ අනිත් යාළුවෝ දෙන්න තමයි චාල්ස් සෙනවිරත්න ඒකම ප්‍රේම් අත්තනායක. මොකද මේකෙන් දැන් මේ විදිහටයි ගිහින් අල්ලන්නේ. මේ විදිහටයි මේක අල්ලන්නේ. එතකොට ප්ලේ කරන්නේ මෙන්න මේ ක්‍රමයටයි. ඔය ඔක්කොම කියලා දුන්නා. ඉතින් ඔකට ගාක්ම කැමැත්ත දැක්වේ ක්ලැරන්ස්. ඉතින් මම දැනගත්තා මෙයාගේ අති ආසාවක් තිබුණා ඒකට. ක්ලැරන්ස්. දැන් එයා
භාණ්ඩයක් කියලා එකක් එයාට ලැබුණේ පළවෙනි වතාවට නිහාල් පෙරේරා කියන මගේ සහෝදරයාගෙන්. එයා මේ රත්නපුර ඒ දවස්වල මේ ටෙලිකොමියුනිකේෂන් ඩිස්ට්‍රික්ට් ටෙලිකොමියුනිකේෂන් එන්ජිනියර්. එතකොට මේ එයා ඒක ට්‍රාන්ස්ට නිකන් තාවකාලිකව වගේ තේරගයක් හැදිලා දිනවා වැඩ කරගෙන යන්න. ඉතින් ටරන්ස්ට අමතක කරන්න බෑ. හිටියානම් ටරන්ස් එයාට අමතක කරන්න බෑ. ටෙලිකොමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉහළ නිලධාරියෙක් එයාට දීපු සංගීත වාණ්ඩෙන් එයා දියුණු වුණේ. එලෙස බිහිවන ලොස් හාමනිකෝස් කණ්ඩායම ඔවුන්ගේ ආශාවන් හා බලාපොරොත්තු මල්ඵල ගන්වන ආරම්භයක් විය. කාලයත් සමග ලොස් හාමනිකෝස් කණ්ඩායමේ සමාජිකින් පෞද්ගලික හේතු මත විසිරී ගියහ. මේ වන විට රත්නපුර ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට ජනප්‍රියව සිටි ක්ලැරන්ස් ඇතුළු කණ්ඩායමට ඔවුන්ගේ ගමනෙහි දෛවෝපගත වෙනස්කමක් කළ පුද්ගලයා මුණගැසින. ඒ ශ්‍රී සංඝබෝකුරයා මහතාය. ඔහුගේ දියණියගේ උපන්දින සාදය රසවත් කළ ක්ලැරන්ස් ඇතුළු කණ්ඩායමට සිත් බැඳී ශ්‍රී සංඝබෝකුරයා රුවන්පුර දොරටු විවර කර වෙනත් සීමාවකට ඔවුන්ව රැගෙන යාමේ සැලසුම් සැකසිය. 1966 දී නාමකරණය වූ මූන්ස්ටෝන්ස් කණ්ඩායම ශ්‍රී සංඝබෝකුරයාගේ මැදිහත්වීමෙන් මොරටුවට කැඳවාගෙන එන ලදී. 1967 වර්ෂය ලංකා ගුවන් විදුලිය සංස්ථාවක් වූ වසරයි. ලංකාවේ විශිෂ්ටතම සංනිවේදකයන් වූ වර්නන් කොරයා සහ විජේ කොරයාගේ මැදිහත්වීමෙන් ක්ලැරන්ස් ඇතුළු මූන්ස්ටෝන්ස් කණ්ඩායමට ගුවන් විදුලියේ දොරටු විවර කර ගැනීමට හැකිවිය. ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවාවේ ශ්‍රාවකින් අතර ඉතා ජනප්‍රිය කණ්ඩායමක් බවට මූන්ස්ටෝන් පත්විය. එය ඔවුන්ගේ ගමන් මඟ වේගයෙන් ඉදිරියට ගෙන යාමට මාධ්‍යයක් විය. ක්ලැරන්ස් ගීත ලියමින් තනු නිර්මාණය කරමින් ගායනා කරමින් ජනතාව අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මූන්ස්ටෝන් පසුව ගෝල්ඩන් චෑම්ස් ලෙස්ද ඉන් පසුව සුපර් ගෝල්ඩන් චෑම්ස් ලෙස්ද වෙනස් වෙමින් ලාංකීය රසිකයින්ට ශ්‍රාවකීන්ට ගීත 100,000 ගණනක් තිලින කළේය. ක්ලැරන්ස්ගේ සංගීත දිවිය විවිධත්වයෙන් පිරුණු එකකි. ඔහු එතෙක්කා ගමන් මඟ වෙනස්මානයකට රැගෙන ගියේ HD ප්‍රේමරත්නයන්ගේ සිනමා ගමනේ සිකුරුලියා සමගිනි. සිකුරුලියා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ක්ලැරන්ස් සම්බන්ධ වීමත් සමග ඔහුගේ සංගීතමය සීමා පුළුල් විය. කොමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා. 1988 දී නිර්මිත සුසීමා ටෙලිනාට්‍යද ඔහුගේ නිර්මාණකාරයට වඩාත් වැඩි අගයක් එක් කළේය. 1988 දී නිර්මිත සුසීමා ටෙලිනාට්‍යද ඔහුගේ නිර්මාණකාරයට වඩාත් වැඩි අගයක් එක් කළේය. ක්ලැරන්ස් 1980 දශකයේදී කණ්ඩායම් සංගීතයෙන් ඉවත්ව ස්වීය නිර්මාණ ගමන් මගක් තෝරාගත්තේය. සනත් නන්දසිරි, ටීඑම් ජයරත්න වැනි ප්‍රවීණ ගායකින්ට තනු රචනා කරමින් ක්ලැරන්ස් සිය සංගීත භාවිතාවන් වඩාත් අරුත් කැන්විය. ඔහු ලාංකීය පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලි ලැබූ සංගීතඥයෙකි. නින්දා ප්‍රශංසා ගල් මල් මුල් මැද සිය සංගීත ගමන් මඟ ආ ක්ලැරන්ස් මෙරට දසදහස් ගණනක් වූ තරුණ තරුණයන්ට දූදරුවන්ට සංගීතය හදාරන්නට ගයන්නට වයන්නට උත්තේජ සැපයූ අයෙක් විය.